පතිය ඇතර ලෙන්ඩින් හදනකු බරපතල තුවාල ලැබෙනවා. විරුද්ධ පක්ෂයේ නායකයා අපේ ගෙදර හැමිනේ මා සමග අමනාපයෙන් නිසා මුළු කුස්සිය ප්‍රදේශයේම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළේ. ඇඳිරි නීතිය කඩකල මියන් තිදෙනෙකු උඹලකට පසුම්බිය පැහැරගෙන යද්දී මුර සංචාරක නිලධාරී බලලා මාතා විසින් අත්අඩංගුවට ගැනීමට දැක්කදී මාරුමුවටපත් වුණා. බොම්බාරුන් පිළිබඳ විශේෂඥ සොම්බේ මාතාගේ හෝම්බට දුන් බම්බු පාරකින් ඒ මාතා ගෙම්බික වැනි ලොම්බික බවට පත් වුණා. මාපඩගම කොකටියල වේල්ලක් මත කඩා වැටුණු පොක්ලන් ජාඩ් ගුවන් යානාවක තිබූ සුන්බුන් කපුටෝපියන් ගුවන් යානා මගින් පැරගෙන ගොස් ඇති අතර රාත්‍රී කාලයේ මුර සංචාරයේදී සිටි බකමුණා මාතා විසින් කපුටෝපියන් ගුවන් යානා අත්අඩංගුවට ගෙන ඇත. කොරියානු දේශ සීමාවසලදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් ළඟදී ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත URBD 4ක් සහ සිගරට් භාගයක්ද පරණ බ්‍රේක් තලයක්ද චීනයේ නිෂ්පාදිත ගිනි පෙට්ටියක්ද සොයාගෙන ඇති අතර එම පුද්ගලයා හැඳ සිටි සරම කඩා දමා සිය අත්අඩංගුවෙන් පලා ගොස් ඇති අතර සරමේ තිබූ විෂ බීජින් සහ හමුදා බටෙන් සිව් දිනක රෝගාතුර සිටි. හොංකොංගිය කින් කොං කංකුන් රැගෙන පෙරලා දිවෙන්ට සැපත් විය. හොංකොංගි කංකුන් ඊට රසවත් බව ඒ මහතා පුවත්පත් සාකච්ඡාවකදී අනාවරණය කළේ. ප්‍රතිවසන කිරීමට සාරාංශය 60 කෝටියක් රජවරු බාටකොටු කිසිරවි මැලේරියාව සහ මැස්ලාන්ති අතර ගැටුම් LPT රාජ්‍යවත්වය දෙකට බෙදේ. ලෝක වෙළඳ පොලේ කිරිපිටි මිල ඉහළයි. ෂොම්බේ අනතුරකට භාජනය වේ. කිංකොන් පෙරලා දිවට සැපත් වේ. LPT රාජ්‍යවත්වය ඩෙල්ටා සහ රබර් යන වතු දෙකට පරිවර්තනය විය. මෙම කොටස් යථා කාලයේදී උතුරු LPT දකුණු LPT වටවල ප්ලාන්ටේෂන් යන නම් දෙකට ඒ විශ්වාස කෙරේ. ප්‍රවෘත්ති සමාප්තයි. මෙලකට ආමංගල දැන්වි. අභාවය කොග්ගල වෙවිසු කල්පොල්ලියා මහතා හුංගා වැලිගොව්වා තෙලියා යනාදීන්ගේ දාබර පියාණන්ගු ආන්දා අංකුට්ටා කණයා යනාදීන්ගේ මාමණ්ඩි වූද ඉස්සා දණ්ඩියා තල්පොස්සා යනාදීන්ගේ බාප්පා වූද කොග්ගල වැවිසු කල්පොල්ලියා මහතා අභාව ප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසාන කටයුතු කුස්සියේ ඇතුළුගොඩ ප්‍රදේශයේදී සිදු කරන බව සියලු ඥාති මිත්‍රයන්ට කනගාටු විඳිනවා. මල්වඩන් සහ උපකරණ අවශ්‍යයි. අද රාත්‍රී ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශ මෙසේ කෙස්වටුවාගන නාරායන්පිට ඇලියගොඩ නාගොඩ කඳාන කටාන නිකාරිට බෙල්ලම්විල තංගල්ල භගවන්තලාව පූගොඩ ඇල්පිට උඩුගම යටියන දඹුල්ල කලවාන පිටපැද්දර නාකියාදෙනි දිවුල පිටිය යන ප්‍රදේශවල ඇඳිරි